ඉතින් කොහොමද ඔයාලට තාමත් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම ලස්සන ගමනක් යන්න අපි මේ ප්ලෑන් කරලා තියෙන්නේ මේ දඟල ඉන්නේ පෝරු ගමනක් යන්න සුන්දර තායිලන්ත සංචාරයකට තමයි මේ සූදානම් වෙන්නේ හැමෝම මේ සංචාරය ගැන තවත් දෙයක් මම කිව්වොත් අපිට මේ සංචාරය ලබා දුන්නේ Nature's Beauty Creation ආයතනයේ අද අපි මේ ගමන යන්නේ මගේ යාළුවන් කීප දෙනෙක් එක්ක ඉස්සරහට මම ඔයාලට යාළුවා හඳුන්වලා දෙන්නම් එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් අපිට ෆ්ලයිට් එකට යන්න ඕන. ෆ්ලයිට් එකට ගිහින් යන ගමන් අපි ඊතුරු විස්තර ටික කතා කරමු. ඔන්න අපි දැන් ෆ්ලයිට් එක ඇතුළට ආවා. දැන් සියලු කටයුතු සූදානම් අපේ පළවෙනි ගුවන් ගමනට. මම මෙතනින් එහාට මොකුත් නොකිය ඉන්නම්. මේ අත්දැකීම ඔයාලත් අනිවාර්යෙන් ගන්න ඕන. ඔයාලට මේ පහලින් පේන්නේ අපි පැය 3ක විතර ගමනකින් පස්සේ තායිලන්ත රටට ඇතුල් වෙන මොහොත. ඔන්න අපි ඉතින් එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා දැන් අපි යන ගමන් අපි ඉන්න හොටෙල් එකට. අපි යන්න ඕන බැංකොක් ටවුන් එකට මේ හොටෙල් එකට. මේ යන ගමන් ඉන්නේ ඉතින් අපි එයාපෝට් එකෙන් එළියට එනකොටම අපේ ට්‍රාන්ස්පෝර්ට් එක එතන ඇවිල්ලා හිටියා. අපිට එයාපෝට් එකේ ඉඳන් අපේ හොටෙල් එකට තියෙන පොඩි දුරයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් 20ක් අතර දුරක් තමයි තියෙන්නේ අපේ හොටෙල් එකට. අපි මේ යන ගමන් සෑහෙන දේවල් ඉතින් මෙයාලා කියනවා. ඒවා ඉතින් ඔයාලට හෙන්න දාන්න බෑ. අපි අපේ හොටෙල් එකට යන්න කලින් අපි ලන්ච් එකත් අරගෙන යන්න ප්ලෑන් කරා. එතකොට අපි තෝරගත්තේ මෙන්න මෙතන. ඔයාලත් ආපු දවසක මම රෙස්ටුරන්ට් එකේ නම දාලා තියෙනවා. ඔයාලා try කරලා බලන්න. මෙතන සම්පූර්ණ තියෙන ඉන්දියන් කෑම. මම නම් තෝරගත්තේ naan roti. ඔයාලා try කරලා බලන්න ආපු දවසක තවත් කෑම ගොඩක් තියෙනවා මෙතන. ඔයාලට මේ පේන උසම උස හොටෙල් එක තමයි අපි ඉන්න හොටෙල් එක. බයොක් ස්කයි හොටෙල් එක. අපි හොටෙල් එකට ගිය ගමන් වොෂ් එකක් දාගෙන වැඩි වෙලාවක් එතන හිටියේ නෑ. අපිට මොකද කාලේ වැදගත් නිසා අපි ආවා මෙන්න මේ විදිහට shopping කරන්න ආපු පළවෙනි දවසේ. මේ අපි යන්නේ බැංකොක් ටවුන් එකේ තියෙන හවස පටන් ගන්න පොලක. මේ පොලේ ඉතින් තනිකරම තියෙන ඇඳුම් තමයි. ඇඳුම් පොඩි ඉලෙක්ට්‍රික් අයිටම් සපත්තු බෑග් වගේ දේවල් තමයි තියෙන්නේ. බලාගෙන ඉන්න ඔයාලත් දෙපැත්ත.
මේ ඇවිල්ලා ඉන්නේ අපි අපේ ඩොලර් ටික මාරු කරගන්න ඕන තායිලන්ඩ් වල තියෙන බාත් අපි බාත් වලට මාරු කරගන්න තමයි ආවේ. ඔයාලට මට කියන්න බැරි වුණා ඔයාලා ඩොලර් බාත් වලට මාරු කරගන්න එක එයාපෝට් එක ඇතුලෙන් කරගන්න එපා. මොකද එළිය ඕන තරම් තැන් තියෙනවා ඊට වඩා අපිට ගාණක් අපේ පිට ඩොලර් වලට දෙන. ඒ නිසා ඔයාලා එළියට ඇවිල්ලා චුට්ටක් try කරලා බලන්න ඔයාලගේ ඩොලර් ටික බාත් වලට හරව ගන්න. ඔයාලා මේ දකින වොච් එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න පුළුවන් අපිට රුපියල් 2500ක් 3000ක් අතර ගානකට ගන්න පුළුවන්. ඒ වුණාට මෙහි ගණන් මේක සාමාන්‍ය ලංකාවේ මුදලින් බැලුවොත් එහෙම මෙහි රුපියල් 5500ක් 6000කට කිට්ටු වෙනවා මේවා. මෙතන වෙන්නේ ඉතින් වෙන මොකුත් නෙමෙයි. අපේ ලහිරු shopping කරන්න පටන් ගත්තා ආපු පළවෙනි දවසේම. මෙතන මේ ඉන්නේ බාත් 250යි කිව් එක 150ට මම කුණු ගොල්ලෙට ඉල්ලනවා. මේ නංගිගේ මුණ දිහා බලලවත් නෙමෙයි මෙතන හැසිරෙන්නේ. මේ කුණු කොල්ලට බඩු ඉල්ලන මම shopping කරන්න ආපු ගමන. අපේ සෙට් එකනම් බඩගිනි වෙලා ඉන්නේ. උදේම බඩගිනි වෙලා ඉන්නේ මේ. දැන් කන්න තැනක් තමයි හොයන්නේ. මානෙල් ලංකා රෙස්ටෝරන්ට් අපේ තැනක් සෙට් වුණා. දැන්වත් මම උදේට කන්න ඕන අප්පා. මේ ඉන්නේ අපේ චතුර. චතුර ඉතින් හැමදේම බැලන්ස් කරනවා. තිතටම මෙයා තමයි අපේ නඩේ ගුරා. ඉතින් අපි දැන් යන්න හදන්නේ මේ වීදි ටිකේ ඇවිදින්නේ මේ වීදි ටික නම් හවස 7න් 8න් පස්සේ නම් සාමාන්‍ය තරුණයෙක්ට හොඳ පැත්තක් නෙවෙයි. එතනින් එහාට මම තිත් ටිකක් තියන්නම්. අපිට කන්න තැනක් සෙට් වුණා. මානෙල් ලංකා රෙස්ටෝරන්ට් එක සෙට් වුණා. මං කිව්වනේ මේ අපි අර උදේ හරියට කාලා හිටියෙත් නෑ. හොඳට කෑවා. මට පිටිපස්සෙන් අර පේනව නේද? ලොකු හොටෙල් එක. ඔය හොටෙල් එක තමයි අපි නැවතිලා ඉන්න හොටෙල් එක. මේ එකේ කාලා දෙනවා ඉතින්. ඔන්න ඉතින් ওই විදිහට තමයි මට උදේම පේන්නේ මගේ රූම් එකට බැංකොක් ටවුන් එක අපි ඊයේ රෑ ඇවිදපු ටවුම. ඊයේ රෑ මාර මහන්සියෙන් හිටි ආපු ගමම නිින්ද ගියා. දැන් අපි යන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට arrange කරලා තිබුණේ අපේ හිටපු හොටෙල් එකේමයි බ්‍රෙක්ෆාස්ට් එක. බලන්න කොහොමද කියලා.
අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා අපිට උදේ 8:00 තියෙන්නේ අපේ ඊළඟ ගමන යන්න. මම මේ ගමන ගැන විස්තර ටික කියන්නම් අපේ වාහනේට නැගලම. එතකම් මම පෙන්නන්නම් අපි ආවේ අපේ බුෆේ එක තියෙන තැනට ගොඩක් උඩට එනවා. හොටෙල් එකේ උඩම වගේ. මම පෙන්නන්නම් ඔයාලට හැරත් සබ්ජි. පෙන්නන්නම් ඔයාලට රටේ. මේක උඩටම ආපුවම තියෙන view එක මේ මාරම ලස්සනයි. මේක මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් කුස බිල්ඩින් එකක්. ගොඩක් අය හීන දකින ගමනක ඉන්න ආසම හොටෙල් එකක් තමයි මේක. ශ්‍රී ලංකාවේ ඉඳන් එන කට්ටිය වුණත් හැමෝම කැමති ඉන්න ආස හොටෙල් එකක් තමයි මේ බයෝ ස්කයි කියන හොටෙල් එක. මේක අමුතුම දෙයක් තියෙනවා ඉතින්. අපි ඉතින් දැන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන මේ කට්ටියම පහළට යන්නේ. ඊළඟ ප්ලෑන් එක විදිහට අපිට තිබුණේ ඩ්‍රීම් වර්ල්ඩ් යන්න. ඩ්‍රීම් වර්ල්ඩ් එකට යන්න අපිට වෙහිකල් එකක් දාලා තිබුණා. වෙහිකල් එක එනවා කියලා තිබුණේ උදේ 9 වෙද්දී. තව පොඩි වෙලාවයි තියෙන්නේ අපිට එතනට යන්න. අපි මේ ටට්ටක් ගාලා පහළට යන්නේ. වාහනේ ඇවිල්ලා තිබුණොත් අපිට ඒ ගමන කැන්සල් වෙනවා. අපි යන් ඩ්‍රීම් වර්ල්ඩ් එකට. Bangkok City. අපි දැන් ඉන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුලේ. ටිකට් චෙක් කරන ගමන් ඉන්නේ අපි මේක චෙක් කරාට පස්සේ කෙලින්ම ඇතුලට යනවා. සිග්නල් එක ඔක්කොම එකට ඉන්න හොයාගන්න බැරි. ये वाइट हवाला है रोकन तीरे
දැන් ගෲප් එකේ එකක් ගහමු මේකේ. ඒක යන්න. වසන්ත විතර කල්ල ගත්තේ මොකද? බැඳලා නැහැ කියලා දැනගත්තා විතරයි. සනයි බලන්න ඔයාගේ මල් හිනා. ඔයාගේ මාලිගාලු. මාලිගානේ මල් හිනා ඈ. මේක ඉතින් අපිට හම්බෙච්ච හොඳම chance එක නිසා කිසිම දෙයක් අත අරගත්තේ නැහැ. යන තැන ඉතින් ෆොටෝ නම් අපි ගැහුවා. මට ඉතින් ඕන උනේ ලහිරුව ළඟ හොඳ ෆෝන් නැත්තේ බේකෙම ෆොටෝ එකක් ගහගන්න. අනිත් උන් පොලිමේ කෑ ගහනවා එනවා සත්තු. දැන් යන් අර හෙට්ට. ආයෙ ෆොටෝ ගහන්න බෑ කොහෙන් ගත්තා? බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. අපේ කට්ටියට හදිසි දෙන්නේ මේ අවුට්ඩෝර් ඇක්ටිවිටිස් ටික කරගන්නනේ. බලමු. ඉස්සරහට ගිහිල්ලා එන්න ඕන මට ටිකක් පහ වුණා. ලස්සන දැන් ටිකක් පහ වුණා මම ඒ ටික ගන්න ආයෙනවා. අම්මෝ පොඩි කට්ටිය මෙක්කන් ආවම බේර ගන්න වෙන්නේ. ඒවත් නැහැ මට මේ සෑහෙන දාඩියක් දාලා තියෙන්නේ මේ අර මරණ බය කියන කොටක් දැනෙවුවා. ඒක වීඩියෝ කරන්න දුන්නේ නැහැ අපිට. මරණ එහෙනම් දැන් සද්දේ වඩේ පිටේ. සාමාන්‍යයෙන් මරණ බය කියන අවස්ථාව අපි ওই වීඩියෝ වලින් දැකලා පොඩි පොඩි ෂෝට් වීඩියෝ වලින් දැක්කට කවදාත් මේ වගේ අත්දැකීමක් ගන්න කියලා හිතුවේ නැහැ නේ. පොඩ්ඩක් බලන්න කොහොමද පොට්ටෙක් කියලා. මම මේක නම් කිසිම දෙයක් කමන්න කොට නැතුව දාන්නේ. බලන්න කොහොමද කියලා පටන් ගත්ත දැන ඉඳන් අන්තිම වෙනකම්. වමනි කියන ටික විතරයි හැබැයි මේකෙන් බැස්සලා පස්සේ.
sugar. Okay. Oh, oh, wow, larger sugar. Oh, one can of this. Fresh out. Oh, okay. cái rồi. มවැඩිය මුකුත් කතා කරන්න නැතුව ඉන්න ඔයාලටත් ඒ අත්දැකීම් ඒ විදිහටම ගන්න ඕන නිසා. හැබැයි විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මේ හරියෙන් ඇතුළට යනකොට නම් තනිකර කුකුල් කූඩුවකට රින්ගෝ වගේ තමයි බලන්නකෝ සද්දේ. කොහොමද ඉතින් දැන් ඔයාලට පෙන්වවාද මේක කොහොමද තත්ත්වය කියලා අපි ඇත්තටම එන්ජොයි කරා අපේ කට්ටියත් එක්ක මරු but ඉතින් මේ වගේ අත්දැකීමක් ආයේ එහෙම ගන්න බෑනේ ලේසියකට ඒ නිසා මාරු විතර එන්ජොයි කරා අපේ දැන් ඊළඟට තියෙන්නේ ලන්ච් එක අපිට ලන්ච් එක රෙඩි කරලා තියෙන්නේ මෙහෙම තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුළේම අපිට ලන්ච් එක රෙඩි කරලා තියෙන්නේ ඊට අපි ඊළඟට යනවා ලන්ච් එකට ලන්ච් එකට ගිහින් අද දවසේ අපේ වැඩ ටික ඉවරයි. කියන්නේ අපිට බුක් කරලා තියෙන ටික ඉවරයි. ලන්ච් ඊට පස්සේ අපි ආයෙ යන්න ඕනේ බැංකොක් වලට. තවත් විශේෂ කාරණාවක් තමයි මේ මම දැන් ඕනේ පරිසරය දකින්න කැමති දේවල් AI හරහා නිරන්තරයෙන් පොඩි පොඩි වීඩියෝ හදනවා. ඒ කියන්නේ මම හිතන්නකෝ මේ මල් පිරිච්ච ටිකක් අර ට්‍රැඩිෂනල් ගතියට පිරිච්ච අර පොඩි පරිසරයක් තියෙන දේවල් එහෙම මම AI එකේ නිතරම ජෙනරේට් කරලා ඔය ෂෝට් වීඩියෝ විදියට දානවා. මේ
ඇත්තට මම ඒ වගේ දේවල් මාර කැමතියි. මම කවදාවත් හිතුවේ නෑ ඒ වගේ අර AI වලින් ජෙනරේට් කරන දෙයක් මට සැබෑහින් දැක ගන්න පුළුවන් වෙයි. බලන්න මේ පරිසරේ මං වෙන දාන්නම් පොඩි පොඩි වීඩියෝස් දාන්න. අර Lord of the Ring එකේ වගේ ලොකේෂන්. එහෙනම් ඉතින් මේ ලස්සන ලොකේෂන් එකත් බලන ගමන් අද වීඩියෝ එක ඉවර කරන්න ඕම ලෑස්ති වෙන්නේ. ඊළඟ වීඩියෝ එක මේක දෙවෙනි කොටස මම ඉක්මනට ගේන්නම්. ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉක්මනට මේ වීඩියෝ එකත් ඉවර කරගෙන ඔයාලට ගේන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.